හරි ඉතින් අද වීඩියෝගෙන් මං ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි හදලා පාවිච්චි කරන්නේ නැති එහෙම නැත්නම් වැඩකට නැති අපේ අතින් වැරදිලා හැදිච්ච හරි මෙන්න මේ Facebook account එක ඔයාගේ නමින් තියෙන Facebook account එක කොහොමද හරියටම permanently delete කරගන්නේ කියලා. Facebook එක ඔයාලා මුලින් open කරගන්න. ඒකට Facebook එක open කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ දකුණත් පැත්තේ කොනේම තියෙන settings කියන එක ටච් කරගත්තට පස්සේ පහළට ගියාම ඔයාලට පේනවා ඇති පහළම තියෙනවා log out එකට ටිකක් උඩින් මේ settings and privacy කියලා. ඉතින් ඔයා අන්න ඒක ටච් කරගන්න. ඒ ටච් කරගත්තට පස්සේ තියෙනවා මුලින්ම settings කියලා. ඉතින් settings කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති නිල් පාට අකුරෙන් තියෙනවා see more in account center කියන එක. ඉතින් අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ settings ටිකක් open වෙනවා. මෙතනින් ඔයා මේ personal details කියන එක ටච් කරගන්න. personal details වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ contact information එක birthday එක ඒ වගේ දේවල් දැන් මෙතන පෙන්නනවා. ඉතින් මෙතන යටම තියෙනවා account ownership and control කියලා. ඉතින් ඔයා මෙන්න මේක ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේදී ඔයාලට පුළුවන් deactivation or deletion කියලා මේ යට තියෙනවා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එක හරහා ගිහිල්ලා ඔයාගේ account එක delete කරගන්න. ඉතින් මෙතනදී මේ විදිහට ඉස්සරහට ගියාට පස්සේ ඔයාගෙන් අහනවා account එක deactivate කරන්නද delete කරන්නද කියලා. ඉතින් deactivate කරනවා කියන්නේ account එක නිකන් අක්‍රිය කරලා දානවා වගේ. එතකොට delete account කියලා කියන්නේ account එක FD එකෙන් සම්පූර්ණයෙන්ම ඔයා අප්ලෝඩ් කරන ෆොටෝස් වීඩියෝස් එක්කම එහෙම් පිටින්ම අයින් කරලා දාන එක. ඉතින් මෙතනදී ඔයාට delete කරන්න නම් ඕනේ මෙන්න මේ delete account කියන එකට ටික් එක දාගෙන continue කරගන්න. continue කරගත්තට පස්සේදී මෙයාලා Facebook එකෙන් එයාලා අහනවා ඇයි මේක delete කරන්නේ මොන හරි හේතුවක් අහනවා. ඉතින් මෙතනදී ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් I no longer find Facebook useful කියන එක තෝරගෙන continue කරගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් ඊට පස්සේ ඔයාලා continue දෙන්න. continue දීලා මෙතනිනුත් ඔයාට ආයෙ බලා ගන්න පුළුවන්. යටටම ගියාට පස්සේදී continue කියන එක දෙන්න. හරි. ඔය විදිහට මෙන්න මෙතනදී ඔයාට ඔයාගේ password එක add කරගන්න වෙනවා. account එක delete කරන්න කලින් ඔයාගේ account එකේ password එක අහන ඉතින් password එක මේ විදිහට type කරගන්න. හරි. ඉතින් ওই විදියට account එකේ password එක type කරගෙන continue කරාම confirm කරන්න එනවා account එක delete කරන්නද එපාද කියලා. ඉතින් මෙතනින් ඔයාලා delete account කියන එක දීලා හරියටම confirm කරගන්න. ඉතින් මේක ඔයා දැන් delete කරගමන් එකපාරට account එක නැති වෙලා යන්නේ නැහැ. මාසයක කාලයක් ඇතුළත තමයි ඔයාගේ account එක delete වෙලා යන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයාගේ Facebook account එකක් හරියටම Facebook එකෙන් අයින් කරලා delete කරලා දාන්නේ.